පුළුවන්. වීදුරු ටිකක් ආවරණය කරනවා නම් ඒකට ආසාවෙන් ඒකට කැමතියෙන් ඒක දී කරනවා නම් ඒක කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අද දවසේ කවුරුත් වාඩි වෙන්න බාධක කොච්චර කම්කටොළු ආවත් මේ ගමන යන්න අපිට මග හැදුනා. ඉතින් විශේෂයෙන් මේ පහුගිය දවස්වල වෙච්ච මේ කටයුතු ටිකක් කියනවා. ඉදිරි සංවර්ධන කටයුතු මේ 2024 සහ 25 වර්ෂය තුල විශේෂයෙන් මේ පෞගිය දවසල ආදේශ සංඝ මේ අපේ ඒ සකුන්තලා මහත්මිය විශේෂයෙන් අපේ අනුල නැන්ද දියණියන් රුපියල් ලක්ෂයක මුදලක් පාසලේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් මුදලක් පරිත්‍යාග කළා තියෙනවා. ඒක පෞගිය දවසල දැන්නුවා. ඉතින් මේ හැමදාමත් අනුල නැන්ද මේ අපේ කවුද මේ බින්දුද මේ ඇවිල්ලා හැම දෙයකටම සම්බන්ධ වෙනවා පුතා. ඉතින් ඒ දරුවා මේ දුව අපේ පාසලේ ආදේශයේ රුපියල් ලක්ෂයක මුදලක් මේ පාසලේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කළා. ඔච්චර දේවල් කඩාගෙන ගියත් අපේ හදවත කඩාගෙන යන්නද ඒ නිසා අපේ තියෙන දේවල් අපි මේවා දකින්න ඕන නිසා තව උදව් කරනවා. ඒ අය ඊළඟට වතුර ටැංකිය සඳහා ආධාර මුදලක් සිද්ධ කළා. ටීපී සිවිල් ජයතිස්ස මහත්මයා හදිසියේ ජන්මාන්තරගත වුණේ එතුමා වෙනුවෙන් රුපියල් 45000ක මුදලක් පරිත්‍යාග කළා. ඊළඟට මේ ඉදිරිපස තියෙන හැමදාම අපේ ගුරු මණ්ඩලයේ තියෙන රථ වාහන ටික අනේ හැමදාම දෙවි යනකොට අපේ දාතලා ඉක්මනට මේකට මොකක් හරිම කරලා දෙන්න ඕන. අනේ බයිසිකල් ටික අපිට අදේ දෙමනවනේ දැන් වල දානවනේ කියලා. ඉතින් ඕක තදින් දැනුණා. ඊට පස්සේ පෞගිය කාලේ අර 94ක් ඉඳන් ආධාර කරලා අධි සංඝවේ රැස්වීම තියෙන වෙලාවේ සංවර්ධන රැස්වීම හරි ආදි සංඝමේ තියෙන වෙලාවක හරි මේ 94ක් ලබා දුන්නා. ඒ ගමම්ම අපි මැසේජ් එකක් දානකොට අපේ ආදි සංඝමේ ගෲප් එකේ අපිට උදව් කළා. එතුමා ඉන්නේ විදේශගත වෙලා කොටගිල්ල ප්‍රදේශයේ එන්ඩී වසන්ත උදේ කුමාර මහත්මයා. එතුමා විදේශගත වෙලා ඉන්නේ. මට කතා කළා ආම්දුනේ මමත් ඉස්කෝලේ වෙනුවෙන් ගිහිල්ලා මේ මෑතක මමත් ආම්දුනේ ඉස්කෝලේ වෙනුවෙන් මොනවා හරි උදව්වක් කරන්න ඕන ආම්දුරෝ කියන්න කියලා. මම ඊට පස්සේ ගියා මහත්තයා ඔයා උදව්වක් කරනවා නම් ඒක පුළුවන් විදියට කරන්න. ඔයගොල්ලෝ විදේශගත වෙලා ඉන්න අයනේ මිල මුදල් නැහැනේ. ඒ නිසා එහෙම කරන්න එපා. පුළුවන් දෙයක් කරන්න නෑ. මට එක වැඩක් කරන්නේ කොහොමද හරි. ඊට පස්සේ මම අර එහා පැත්තේ තියෙන මේ රථ වාහන අංගනේ බොහොම ලස්සනට හදලා දුන්නා. ඒ නිර්මාණ ශිල්පියා මේ අපිට හැමදාම උදව් කරන අපේ දිනේෂ් මහත්මයා. එතුමා තමයි මේ පාසලේ ඔය කරන යකඩ වැඩ කරන්නේ. යකඩියා වගේ හැම වෙලාවෙම උදව් කරනවා. මේ විහාර මන්දිරයේ මේ වහල ගහන එකට ලොකු මුදලක් ගන්නේ නැතුව ඒවා බොහොම ආම්දුරු කැමති මුදලක් දෙන්නේ කියලා ඒක හැදුවා. ඊට පස්සේ අර රටවානාංගනේ මේ මහත්මයා උදව් කළා. රුපියල් 60000ක් මේ මහත්මයා දැම්මා රටේ ඉඳලා. මගේ account එකට දැම්මා. ඒ 60000ම අපේ දිනේෂ් මහත්මයා දැම්මා. දාලා දැන් වහල ගහලා තියෙනවා. ඒකේ යටට කොන්ක්‍රීට් එකක් දාන්න ඕන කමක් තියෙන. ඒක කරන්නත් ඕනේ. ඊළඟට අද දවසේ විශේෂම සිදුවීමක් සිද්ධ වුණා. මේ මම කතා කරන ශබ්ද විකාශන යන්ත්‍රය. මට මේ පාසලේ වැඩ කටයුතු ආරම්භ කරන අවස්ථාවේදී මහා ශක්තියක් වෙච්ච තමන් මේ මදක් රෝගී තත්ත්වයෙන් පසුව හැම වෙලාවකදීම ආම්දුර අපි මේ වැඩේ කරමු. තමන්ගේ ඒ රෝගී තත්ත්වයන්වත් බලන්නේ නැතුව බුද්ධම තරම් කැපකිරීමක්, ගොරසවීමක්, මහන්සි වීමක් අද දක්වාම පාසල වෙනුවෙන් සිද්ධ කළ අපේ එඩ්වින් එට්ටිගොඩ මහත්මයා. එතුමා දීර්ඝ කාලයක් පුරාවට අඩුපාඩු මොනවද පාසලේ තියෙන මෙහෙම දෙයක් කරන්න ඕනයි කියලා කල්පනා කරගෙන ඉඳලා ලොකු අඩුපාඩුවක් තිබුණා මේ පාසලේ ශබ්ද විකාශනයක්. එතකොට මේ බපල් දෙකක් සකස් කරලා විශේෂයෙන්ම එතුමාගේ විදේශගත වෙලා ඉන්න ආදරණීය දියණිය ඉංජිනේරු ප්‍රභාත් උමේෂ් මදුසංග හෙට්ටිගොඩ ඉංජිනේරු අචිනි කෞශල හෙට්ටිගොඩ ඒ දරුවෝ ආධාර උපකාර කරලා
මේ විශේෂයෙන් අපේ දෙන්නේ එතකොට මහත්මයාට ආශිර්වාද පිණිස මේ විපාසලට රුපියල් 45000ක මුදලක් වැය කරලා ශබ්ද විකාශන යන්ත්‍රයක් සකස් කරලා දුන්නා. ඒකත් පාසලේ තිබුණොත් ඒකත් තියෙයි. ඒ නිසා මම කියන්නේ ඔක්කොම ගේට්ටුත් ඇරලා දොරවලුත් ඇරලා සියල්ල විවෘත කරලා තිබුණා නම් තමයි හොඳ ඕන කෙනෙකුට අරගෙන යන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ ඒව පරිස්සම් කරගන්න අමුතුවෙන් අපිට ඉතින් ඔළුවේ තියාගෙන ඉන්නත් බෑනේ. ඉතින් ඒ නිසා එතුමා සකස් කරලා දුන්නා මේ කරදරාසෙ වුණත් මේ දේවල් සකස් කරලා දුන්නා. ඉතින් ඒ නිසා මේ දිනවල මේ කීප දවස් තුළ සිද්ධ කරපු දේවල් මම මේ මතක් කළේ. ඉතින් විශේෂයෙන් මේ බෝධි ප්‍රාකාරය මෙතන හදන්න හේතු වුණේ මේ අර අපේ ආනන්ද හාමුදුරුවෝ මේ බෝධිය රෝපණය